යාළුව සමාන් කරපු පරිදි ඒ ලස්සන නගරය මේ අමුතු විදියට හදපු අමුතු විදියට ගොඩනගපු ඒ ලස්සන නගරය තමයි මේ ඔබට යටින් දිස් වෙන්නේ. බලන්න ඇත්තටම මේක තනිකර කාන්තාරයක්ලු. හරිද? මේ බලන්න කොයි තරම් ලස්සනද කියලා. කොයි තරම් ලස්සනද කියලා බලන්න. මේක තනිකර කාන්තාරයක් මේ විදියට ගොඩනගන්න ඔවුන් අන්න කොයි තරම් ලස්සනද කියලා. මේක වැඩක් නෑ කියලා ඇත්තම පැරඩයිස් එක. වාව් මේ ලස්සන ඔබත් එක්ක බෙදා ගන්න තමයි මේ ඇමරිකන් ටුවර් එක ඇත්තටම මේ ආවේ. ඒකෙදි ගොඩක් ලස්සන දේවල් ඉස්සරහට මේ travel with nuwan එකෙන් මම හිතනවා travel with nuwan channel එකෙන් ඔබට ලෝකේ ලස්සන තැන් දැක ගන්න පුළුවන් වෙයි. ඒ අවස්ථාව තමයි පුරුදා කරලා දෙන්න මේ බලන්නේ. අන බලන්න ඈතට වෙන්න. නොනිදන නගරය. පැය 24 පුරාම දවස් 7ම මේ ආකාරයෙන්ම තියෙනවා කියලා තමයි කියන්නේ. මේක තමයි ලාස් වේගාස්. අපි ඔන්න ලෑන්ඩ් කරන්න හදන්නේ. අය කල්ල ගන්න කට්ටිය ඔන්න අපි ලෑන්ඩ් කරන්න හදන්නේ. ෆ්ලයිට් එකක් ලෑන්ඩ් කරන එක්ස්පීරියන්ස් එකක් ඔන්න ඔයාලට දැන් දෙන්නම්. මෙන්න මේ විදිහට තමයි ලෑන්ඩ් වෙන්නේ. ලෑන්ඩ් කරනකොට මෙන්න අපිව ලාස් වේගාස් ඉතින් කොහොම තියාගත්ත එක මම වගේ ලාස් වේගාස් ටවුන් එක පෙන්නන්න උඩටම ගියා. සමහරකට යන්නත් මම එන්න ඔන්න අපිව ලාස් වේගාස් වල මේ විදිහට තමයි දැන් ඉතින් ලස්සන පෙන්නන්න හදන්නේ. යමු. කොහොමද එයාපෝට් එකේ සයිස් එක? මම ගෙනියන්නම් ඔයාව මුළු සිටි එකම බලන්න. රයිට්. මේ දැන් මේ එක්ස්පීරියන්ස් එකක් දෙන්න තමයි ඇත්තටම මෙච්චර මේ හොයාගෙන ආවේ. අයියට මම කට උදේන්න කරනවා. කොල්ලෝ මෙන්න වේගාස් නුවර. ඔව්. දැන් මේක දෙකකින් බෙදලා තියෙනවා. දැන් මේ මම කියන්නේ වේගාස් වල මේක තමයි north side. මේ ඕක තමයි famous. මේ හරියට ඉන්න බෑ නේද ලේසියකට? employees ලා විතර. employees ලා විතර. මම බය මාත් එක ඉන්න ලෝකෝ. wow. මේ තමයි famous Las Vegas. එතකොට අර තියෙනවා නේද? අරක තමයි අපේ ස්ටේඩියම්. අපේ ස්ටේඩියම් එකේ අපේ නයිට් ගහන එක මැන්ඩලා බේ එකේ ඉඳන් ස්ට්‍රිප් එක කොහොම දිගටම යනවා. අර තියෙන සැටස්ෆියර් එක. එතෙන්ට යනකම්ම ඕක තමයි Las Vegas Boulevard. Las Vegas Boulevard එක. Boulevard එක.
ඕකේ තමයි ඔක්කොම හැපිනින් මම බෝ ගෙනියනකොට අර තියෙන රවුම් ස්පියර් එක එතනින් ගෙනියනවා මම ගෙනියලා අද දරාට අපියම් පල්ලා මේ ගෙනියනවා ගෙනියලා නෝක තමයි තනිකර මේක තමයි තනිකර හෝටල් අර තියෙන්නේ හෝටල් ටික ඔක්කොම ලෝකෙ තියෙන හොඳම හෝටල් ටික අර පැත්ත තමයි North Las Vegas මේ පැත්තේ තියෙන ඔක්කොම දැන් වල පේන මේ පැත්තේ තියෙන ඔක්කොම මවුන්ටන් තියෙන එහා පැත්තේ අතනින් ඔය මම ඉන්නේ ඔය කිරෝල එක තමයි මම එළවලා තියෙන ඔය පැත්තේ සද්දදානින් ඒ කියන්නේ මේ දැන් මේක තනිකර මේ සිටි එක ගොඩ නැගිලා තියෙන තනිකර කාන්තාරේ තනි කාන්තාරේ මේ වටේම බැලුවොත් හරිද මේ ඉඳලා 57යි ඒ කන්දේ ඉඳන් මේ කන්දේ 57යි අර කන්දේ ඉඳන් මේ කන්දේ 63යි ඔය ඇතුලේ තමයි මුළු ලොස් වේගාස් නගරේ හැදෙන්නේ හැබැයි නෙවාඩා කියන්නේ ප්‍රාන්තයක් ඒක ලොකුයි ඒක ගොඩාක් විශාලයි එතකොට ඕක තමයි තියෙන්නේ මේක තමයි ඩොමෙස්ටික් සයිඩ් එක අන්න අර පැත්තේ තියෙනවා අපේ නම අපේ ඉන්ටර්නැෂනල් සයිඩ් සටස්ෆියර් එක අපේ තියෙනවා අපි ඕම යනවා පෙන්නන්න මේ එයාපෝට් එක හරි තියෙනවා රනවේ දෙකක් දැන් අපි ඔය දකින්නේ රනවේ 2.5 එක ඒක ගොඩක් වෙලාවට යූස් කරන්නේ මේ පැත්තේ හුලං හවුස් රයිට් ඒ කියන්නේ මේක ලොකු හුලඟක් එක්කම මේ වැලි කුණාටු එහෙම ගහනවා ඇති දැන් එන්නේ නැහැ වැලි කුණාටු මොකද වටේම බිල්ඩින් නේ හැබැයි ඩස්ට් එක තියෙනවා මාර විදිහට දැන් ඔයා ආපු එයාක්‍රාෆ්ට් ඔක්කොම නැතනදී ටර්මිනල් ඔය පැත්තේ නාවේ එතකොට අර තියෙන මං කිව්වා ස්ටේඩියම් එක කියලා ඔය දිගටම ගියාම ඔය පමණයි අපේ මේ අපේ සවුත් ලොස් වේගස් මේ ඔයෙන් එහාට එච්චර හොටල් එකක් දෙකක් තියෙනවා තවද ඔක්කොම තියෙන රෙසිඩෙන්ෂල් ඔක්කොම ගෙවල් තමයි රෙසිඩෙන්ෂල් ඒරියා එක කඳු වල නම් පේන්නේ නැහැ මම කඳු ටිකක් පෙන්නන්න මිලියන් ගණන් ගෙවල් ටිකක් පෙන්නනවා රයිට් මේක තමයි ලොස් වේගස් බුලවාඩ් එක අපිට මේ පරිසරයට එන්න පුළුවන්කම තිබුණේ අර අයියේ මේක වැඩ කරන නිසා. නැත්නම් දෙන්න බෑ. මම 11ට පැන්නේ වෙනකොට නැත්නම් තාම වෙන්නේ. මෙන්න අවිල්ලා අපි දැක්කේ north south side එක. Las Vegas Boulevard එක. මේ පැත්තේ වැඩි හෝටල් නෑ. අපි ඉස්සෙල්ලා දැක්කේ නෑ. ඔයාලා ආවේ මෙන්න මේ ඔය තියෙන ටාප් එක කවර එක. ඔයාලා ලෑන්ඩ් කරේ අර පැත්තේ. මම ආවේ. ඔය පැත්තෙන් තමයි ආවේ. මම මෙහාට එනකොට ඔය තියෙනනේ කන්දක් වගේ තියෙන කන්දේ ලයිට් පේන්නේ. ඔයාලා එක ලයිට් එකක් තිබුණා. ඔය කඳුල එක ලයිට් එකක් දෙනවා. කියන්නේ මම මෙහාට මූනේ 2000 කම්පැනිත් එක්ක. මම හිතේ ඉස්සෙල්ලා කැලිෆෝනියාවේ. ඔය එක ලයිට් එක ගියක් ඔය දැන් දැක්කෝ ඔක්කොම ඔය මේ පැත්තේ කඳු දෙක තියෙනවා නේද? ඔය එක ගියක්වත් නෑ මිලියන් 10කට අඩු. සල්ලි. මිලියන් 10කට අඩු ගියක් නෑ. එහෙමද? ඔය කඳු වල තියෙන ඔක්කොම ගෙවල් මිලියන් 10යි 15යි ඔය ඔක්කොම කඳු වල තියෙන ගෙවල්. මේකයි මේ කියන්නේ මේ කොහේ හරි දෙයක් කොහේ හරි නගරයක් ගොඩනගනකොට ඒකේ තියෙන වටිනාකම වැඩි කරලා මේ මිනිස්සුන්ට මේ යම් කිසි දෙයක් පෙන්වන්න පුළුවන්කමක් ඇති වුණොත් එහෙම ඒවල එන වටිනාකම කියලා නිම කරගන්න බෑ. ඉතින් අපි ඒකයි කියන්නේ හැම තිස්සෙම. මේමයි කොල්ලෝ දැන් මේ රතු මේ ස්ට්‍රීට් වේගස් අලුත් දැන් අලුත් සිටි එක. මේ සිටි එක ඩෙවලොප් වෙන්න අරගෙන අවුරුදු 35ක් වගේ තමයි. දැන් මම දවල්ට වට පෙන්නන්න දැන් මේ පැත්ත ඔක්කොම ජනාවාස වෙලා ඉන්නවා. අර පැත්තේ පුත කඳුවලට යනකම් තව තියෙනවා ටිකක් ඊට. ඒවල ෆැක්ටරි ගහනවා. ටෙස්ලා කාර්යය එනවා. ඒ වගේ පොරවල් ටිකක් එනවා. මේ පැත්ත ජනාවාස වෙලා ඉවරයි. ඉතින් දැන් මේ ගෙවල් අපි ගන්න කාලයට වඩා දසගුණයකින් වැඩිලා තියෙනවා. දැන් මේව කියන්නකෝ ඔයා ගයක් ගත්ත නම් ලක්ෂ 2මාරකට දැන් ඒක වෙනවා ලක්ෂ 7ක් විතර. ලක්ෂ 7ක්
හරි. මේක තමයි අපි දැන් ඔයාලට පෙන්වන්න ආපු ලාස් වේගස් වල මේ දුරදර්ශනය අපි ළඟට ගිහිල්ලිවල දෙන්නම් ඒකේ සැබෑ තත්ත්වය කොහොමද කියලා නගරය ගොඩනැගුණු කොහොමද ඉතුරු ටිකත් අපි පස්සේ කතා කරමු. එහෙනම් අදට මේ වෙලාවට අපි සමු දෙනවා. ආයි සමු වෙන බලාපොරොත්තු වෙමු.